හරි වන්දනාකාරයා කැමරාව නම් අතට ගත්තා. ඒකට හේතුව මේ කුඩා හැඩයා මහා හැඩයා ඒ වගේ අපිට සාමාන්‍ය ස්වභාවික පරිසරය ගැන අපේ කලාපවල දකින්න බැරි වෙන ඔය විශේෂ වෘක්ෂලතා සමූහයක් මේ ශ්‍රීපාද අඩවියේ තියෙනවා. ඉතින් මේ මගේ එත්ති විවිධ පොඩි පොඩි සත්තු ඒ වගේම හරි ලස්සන මේ සම්නිස්ථානෙම හම්බ වෙනවා. මම කියවනේ දෙහනකන්ද පාර පටන් ගත්තේ අපිට කීපයක් සම්නිස්ථාන කීපයක් හම්බ වෙනවා. ඒ වගේම මේකේ මේ හම්බලන් එහෙම නැහැ. අපි කෑම එහෙම සපයාගෙන එන්න ඕනේ. නමුත් වතුරවල ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඔව්. මේ ඉන්නේ මේ අර මැණික් ගඟ කියන හඳුන්වන ස්ථානේ පහු කරාට පස්සේ දෙහනකන්ද මාර්ගයේ මුක්වත්ත මාර්ගයේ අපිට හම්බ වෙන ඊළඟ සම්නිස්ථානේ වේවැල්දොල. වේවැල්දොල ගිහිල්ලා පහලින් එක්ක වෙන්නේ ওই මැණික් ගඟටම තමයි. මේ ජල ධාරාවන් ඔක්කොම පල්ලෙහැයින් අපේ කළුමඟ පෝෂණය කරනවා. හරි. දැන් මේ පහු කරන්න හදන්නේ අපේ සංගයව පහු කරනවා තේනවා. අපි මේ යන්න හදන්නේ වේවැල්දොල පනින්න. මේ දවස් ටිකේ දැස්ස ඉන්න චුට්ටක් දොළ පාරවල වතුර වැඩි. මේක පහු කරාට පස්සේ අපි යනවා පහළ රාමගල සහ ඉහළ රාමගල කියන ස්ථානයේ හරි ගුහාවක් එහෙම තියෙනවා. අර මම කලින් සඳහන් කරා වගේ එතෙන්න මේ ඔය කුණිසන් ඇල්ල පැත්තෙන් එන පාරකුත් එකතු වෙනවලු. අපි ඊළඟ පාරේ එන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ටිකක් වතුර වැඩි. පොඩි විදිහට මාරු වෙන්න තියෙනවා. මේවා ටික පරිස්සම් කරගෙන ඔය අපේ කැමරාවත් පරිස්සම් කරගෙන කැමරාව පිටිපස්සේ ඉන්න මනුස්සයත් පරිස්සම් කරගෙන අපි යන්න ඕනේ ඊළඟ කොටසට. අපි ඇවිල්ලා නම් එනවා. මේ ඉන්නේ වන්දනාකාරයා ශ්‍රීපාද නගරේ දෙහනකන් මොකද